ඔව් ඇත්තටම මේ අපි සම්බන්ධලා ඉන්නේ එක්සත් අරබ් එමිරාජ්‍යයේ අබුඩාබි වල සිට තමයි අපි මේ බා සම්බන්ධ වෙන්නේ. අපි ඉතිසලාත් ආයතනයේ තමයි සේවය කරන්නේ. අපි අද ඔබට කියලා දෙන්න යන්නේ සිංගල් කෝර් ෆයිබර් එකක් අපි කොහොමද සම්බන්ධ කරන්නේ කියලා සුමිතුමෝ කනෙක්ටර් එකට. ඔබට මේ පේන අපි සම්බන්ධ කරගත්ත කනෙක්ටර්ස් අපි පළමුව කරන්නේ මේ ආකාරයෙන් සිංගල් කෝර් කනෙක්ටර් එක සම්බන්ධ කරන්න මෙම ෆයිබර් කේබල් එක මේ ආකාරයෙන් කපා ගන්නවා. එහිදී අපට නිල් පැහැති ෆයිබර් කේබල් එක ඇතුළත මේ ජැකට් එක ඇතුලින් දැක ගන්න පුළුවන්. මේ ආකාරයෙන් කනෙක්ටර් සම්බන්ධ වෙන ජිට් එක සම්බන්ධ කරගන්නවා මේ ආකාරයට. ඊපස්සේ මේ ආකාරයෙන් ඒ රද කරගන්නවා. ඊපස්සේ මෙම හෝල්ඩර් එකට මේ ආකාරයෙන් මේ හිතලය තියෙන පැත්ත උඩට සිටිනසේ මේ සම්බන්ධ කරගන්නවා. ඊපස්සේ අපි මේ ක්ලිවර් එක ස්ටිපර් එක ආධාරයෙන් මෙහි මිලිමීටර් 45කට එහෙම නැත්නම් සෙන්ටිමීටර් 4.5කට මේ ආකාරයෙන් අපි කපා ගන්නවා. ඒ තමයි ෆයිබර් කනෙක්ටර් සම්බන්ධ වෙන මෙෂර්මන්ට් එක. ඊපස්සේ මේ ආකාරයෙන් ස්ටිපර් එකට තියලා හිටන් මේ ආකාරයෙන් මෙහි ක්ලීන් කර ගැනීමක් සිදු කර ගන්නවා. මේ ආකාරයෙන් පිටත ආවරණය අපි විසඳ කර ගන්නවා. එහි ඇති ඩස්ට් එක ඉවත් කිරීම සඳහා අපි ඇල්කොහොල් භාවිත කරනවා. මේ 99.9ක් සුපිරිසිදු ඇල්කොහොල්. මේ ආකාරයෙන් මෙහි ඩස්ට් එක අපි ක්ලීන් කරගන්නවා. ඊපසු මෙම ක්ලිවර් එක ආධාරයෙන් අපි මේ ආකාරයෙන් මේ ස්ථානයෙන් තබලා අපි කපා ගැනීමක් සිදු කරගන්නවා. මේ ආකාරයෙන් වලට සිනවා මේ කපා ගත්ත පස්සේ මේ ආකාරයෙන් මේ රැගෙන මුසුම්තුම කනෙක්ටර් මතින් මේ ආකාරයෙන් මේ මීතල උඩට සිටින්සේ මේ අතුල් කරගන්නවා. මෙහිදී ඔබට සද්දයක් ඇසේ හරියට මේ කනෙක්ටර් සම්බන්ධ වෙනවා නම් ශබ්දය ඇසෙනවා මේ ආකාරයෙන්. ඊපස්සේ මෙහි තව කුඩා බෙන්ඩ් එකක් ඇති වෙනවා. ඒ බෙන්ඩ් එක ඇති වෙනම් එය හරියට සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊපස්සේ මේ පිටත තියෙන මේ ආකාරයෙන් මසා ගන්නවා. ඊපස්සේ මෙහි ඇති උඩ ටයි එක කපා ඉවත් කර මෙහි ඇති ලොක් එක ඉවත් කරගන්නවා. ඊපස්සේ මේ ආකාරයෙන් මේ ඉස්සරහදී ඩස්ට් කැප් එක ඉවත් කර මේ ආකාරයෙන් අපි සම්බන්ධ කරගන්නවා. මේ අපි සම්බන්ධ කරේ ඉතිසලාත් ආයතනයේ එක්සත් අරබ් එමිරාජ්‍යයේ සිට කොහොමද ෆයිබර් කනෙක්ටර් සිංගල් ෆයිබර් කනෙක්ටර් සම්බන්ධ කරගන්න ආකාරය. මේ ආකාරයෙන් අපි මේ නම්බර් කිරීම සිදු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ නම්බර් එක හරියට මේ ස්ථානයේ සකස් කරගන්නවා. ඒ අවසන් වූ ෆයිබර් කනෙක්ටර් සම්බන්ධ කර අද ටච් පැනල් එක. ඔව් ඇත්තටම යමක් කියන්න මේ එක්සත් අරබ් එමිරාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික අපේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙත් ප්‍රවණතාවයක් තියෙනවා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය අලුතින් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය අලුතින් ජනප්‍රියව පවතින රට පුරා. ඇත්තටම ශ්‍රී ලාංකික නව තාක්ෂණය සොයායන සඳහා අපි සහ අධ්‍යාපන වශයෙන් තා වැදගත් මෙම ෆයිබර් ෆයිබර් කනෙක්ටර් කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක. ඇත්තටම
විශේෂයෙන් අපේ රිසලත් ආයතනයේ ස්ථිතන් තුන අපිට ශ්‍රී ලංකාවේ මේ තාක්ෂණය නැතත් අපිට මෙහි ඇවිල්ලා ඉගෙනගෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් අධ්‍යාපනය ලබන්න සියලු දෙනා වෙනුවෙන් මේ ආකාරයෙන් කිසියම් ඇත්තට මේ ඉතා රස්නේ රටක් අධික උෂ්ණත්වයක් තියෙනවා මේ වන විට එළියේ උෂ්ණත්වය සෙල්සියස් 45ක් පමණ වෙනවා. ඒ තත්ත්වය මත ඔබ සියලු දෙනා වෙනුවෙන් මෙම ඉදිරිපත් කිරීම සම්බන්ධ ඇත්තටම සතුටු වෙනවා. මම චතුර ජයමාත් මගේ මිතුරා දුමින්දු සමග පිටිසලක් ස්තුතියි.